මේ ඉන්නේ පුංචි ලියෝරා කැමතිම දේ තමයි ඔන්ලයින් ගිහිල්ලා එක එක ඇප්ස් ඩවුන්ලෝඩ් කරලා ඒවල shopping කරන එක. ඉතින් එක දවසක් මෙයා cute top එකක් දැකලා ඕඩර් කරනවා. ඕඩර් ගෙදරට ආවට පස්සේ මෙයා දුවලා ගිහිල්ලා ඒක අරගෙන ඇඳලා බලනවා. මේක පිටිනුත් ලස්සනට තියෙනවානේ. අත්වලින් ලස්සනටත් තියෙනවානේ. මේක මා පොඩ්ඩක් ඉන්න මේ මොකද්ද මේ එල්ලෙන පොඩි බණ්ඩියක් තියෙන්නේ. මොකක්ද මේ බෝල ගෙඩියක් වගේ එල්ලෙන්නේ? එයාට මාරම අප්සෙට්. මං ගන්න හැම টොප් එකක්ම මට ලස්සනට ඇඟට ෆිට වෙනවා. හැබැයි බඩ රවුමට එළියට ඇවිල්ලා තියෙනවනේ කියලා. මෙයා මෙහෙම හිතන ගමන් මෙයාට මතක් වෙනවා ඒරිස් කියලා කෙනෙක් ඉන්නවානේ. දාම් මෙසේජ් එකක් කියලා. මෙයා දාන මෙසේජ් එක පොඩි ඒරිස්ට. එයා දාලා කියනවා මේ මට චුට්ටක් යාළුවේ මේ බඩ අඩු කරගන්න එකට උදව් කරන්න කියලා. ඉතින් ඔයාලා දන්නවනේ පොඩි ඒරිස් කොහොමත් ඔය ෆිට්නස් රිසර්ච් කියක ඉන්නගෙන යා කරන්නේ. එයා මෙයත් එක්ක එකතු වෙලා මෙයාට උදව් කරනවා බඩ අඩු කරගන්න. ඉතින් ඔයත් මේ වෙද්දිත් ඔය කිව්වා වගේ ස්කිනි ෆැට් එහෙමත් නැත්තම් ඇඟේ අතපය එතකොට පිට මේ ඔක්කොම හොඳට තියෙනවා. හැබැයි බඩ නිසා ඇඳුමක් අඳිද්දි ඒ බඩ එළියට පැනලා තියෙන නිසා ඒක නිසා අපහසුතාවය විඳිනවා නම් ඒ වගේම ඔෆ්-රොක් එකක් ඒ වගේ අඳිද්දි මේ ටමි එක අපි කියනවා එළියට නිකන් ෆ්‍රූට් වෙලා වගේ තියෙනවා නම් ඒකට සොලියුෂන් එක තමයි අද මේ වීඩියෝ එකේ මම ඔයාලට දෙන්නේ. මගේ ෆීමේල් ඔඩියන්ස් එකක් මම හිතන්නේ නැති තරම් 100 එකක් වගේ තමයි ඇත්තේ. ඉතින් ඒ 100 එකේ කෙනෙක් නම් ඔයා මම මීට කලින් අවුරුද්දක විතර කලින් ෆීමේල්ස්ලට දාපු ඒ අවර් ග්ලාස් ගයිඩ් වීඩියෝ එක වගේම මේ වීඩියෝ එකත් ඔයා වෙනුවෙන්ම ස්පෙસિෆිකලි රිසර්ච් කරලා මොකද ගෑනු කෙනෙක්ගේ බොඩි එක කොහොමද ෆන්ක්ෂන් වෙන්න ඕනේ මේ හැමදේම ස්ටඩි කරලා ඒ රිසර්ච් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එක ලින්ක් කරලා මේ වීඩියෝ කරන්නේ. මගේ ගාවට එන පර්සනල් ට්‍රේනින් ක්ලයන්ට්ස්ලාට ඒගොල්ලොම ට්‍රේන් කරලා ඒගොල්ලන්ගේ බොඩිස් ට්‍රේන් වෙලා ඒවා ට්‍රාන්ස්ෆෝම් වෙච්ච එක්ස්පීරියන්ස් එකයි මගේ මේ coaching science based knowledge එකයි දෙකම combine කරලා ඔයාලට මොකද ඉතාමත් සරල විදිහට වැඩි complicated කරන්නේ නැතුව gym ගියත් gym ගියේ නැතත් ඒවට අදාළ workout routines උත් එක්ක course සම්පූර්ණ නොමිලේ ඔයාලට පුළුවන් ඉක්මනින් මේ skinny fat ප්‍රශ්නෙන් ඔයාව ගලව ගන්නවට අවශ්‍ය information එක මේ වීඩියෝ එකේ share කරනවා. අපි මුලින්ම කතා කරමු මොකක්ද මේ skinny fat. එහෙමත් නැත්තම් අතපය කෙට්ටුයි හැබැයි මේ බඩ තියෙනවා කියන එක ඇවිල්ලා තියෙන්නේ කියලා. මේන් රීසන් එක තමයි ඔය ස්කිනි ෆැට් ප්‍රශ්නේ එන්න ඔයාගේ ඩයට් එකේ තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය. අපිට අපේ බොඩි එක අපි කියනවා මේ ටෝන් කරගන්න. එහෙමත් නැත්තම් ෆැට් එක අඩුවෙන් බඩ ෆ්ලැට් තියාගන්න. මේ දේවල් කරන්න අවශ්‍ය වෙන මේන්ම දේ තමයි මසල්. දැන් මසල් කියව මට බය හිතෙන්න පුළුවන්. ආටිතෙන් ප්ලන්න මට මසල්ස් නෑ. මම මේ කතා කරන්නේ ඒ පිරිමෑට තියෙන මසල්ස් ගැන නෙමෙයි. මම මේ කතා කරන්නේ ගැහැණු අයටත් ඇඟ ටෝන් වෙන්න උදව් කරන මසල්ස් ගැනයි. මේ ගැහැණු අයගේ මසල්ස් හැදෙන්නේ නැහැ පිරිමි කෙනෙක් වගේ මොනතරම් weight train කරත්. ඒක ඔයාගේ ජෙනටිකලි ඔයාගේ ජෙන්ඩ් එකත් එක්ක ආපු දෙයක්. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ප්‍රෝටීන් කන එකෙන් ප්‍රෝටීන් ඉන්ටේක් එක අඩු ගොඩක් කට්ටියට තමයි අර බඩ ලුකුවට සාමාන්‍ය ගානින් ඇවිල්ලා අතපය පොඩි වෙන්නේ අතපය ස්කිනි වෙන්නේ. ඉතින් මේකේ හේතුවක් නිසා අපි කියනවා මේකට ස්කිනි ෆැට් කියලා. එක පැත්තකින් කෙට්ටුයි හැබැයි බඩක් තියෙනවා. ස්කිනි ෆැට් කියන කැටගරි එකට ඔයාව දැන් වැටෙනවද නැද්ද කියලා ඔයාට අන්ඩර්ස්ටෑන්ඩ් ඔයාට අදහසක් ගන්න පුළුවන්. ඔයාට මේ පික්චර් එකේ තියෙන විදිහට නේ ඔයාගේ බොඩි එක මේ විදි තියෙන්නේ ගොඩක් දුරට ස්කිනි ෆැට්. ඔයාගේ බොඩි එක මේ වගේ නම් එහෙමනම් ගොඩක් දුරට ඔයා කෙට්ටුයි ස්කිනි ෆැට් නෙමෙයි ඔයා තින්. ඒ වගේම ඔයාගේ බොඩි එක මෙන්න මේ වගේ නම් ඔයා මේ වෙද්දි ෆැට් එහෙම නැතුව ස්කිනි ෆැට් නෙමෙයි. මේ කැටගරිස් වලින් ඔයා ස්කිනි ෆැට් කියන කැටගරි එකට නම් වැටෙන්නේ. ඒ වගේම ඔයා තින් කෙට්ටුයි කියන කැටගරි එකට නම් වැටෙන්නේ. මෙතනින් එහාට දෙන ඇඩ්වයිස් ඔයාට ඇප්ලිකබල්. ඔයා වැටෙන්නේ ෆැට් කියන ඒ කැටගරි එකට නම් මේ ඇඩ්වයිස් ඔයාට ඇප්ලිකබල් මේවට වැඩ කරනවා. හැබැයි ඔයා ගොඩක් ටාගට් කරන ගොඩක් ෆෝකස් කරන්න ඕනේ ඔයාගේ ඩයට් එක ඇඩ්ජස්ට් කරලා ඔය ෆැට් එක අඩු කරගන්න. මෙතනින් එහාට දෙන අප්‍රෝච් එකේ මම ඔයාලට කියන්නේ කොහොමද ෆැට් එක අඩු කරන ගමන් ඔය මසල් එක එහෙමත් නැත්නම් ඔය ටෝන් එක වැඩි කරලා මේ ඇඟ ටෝන් ලුක් එකට ගන්නේ කොහොමද කියන ඉන්ස්ට්‍රක්ෂන්ස් තමයි මෙතන ඉස්සරහට දෙන්නේ. මෙහෙම කරන්න නම් මම ඔයාලට කිව්වනේ ප්‍රෝටීන් ගන්න ඕනේ කියලා. මම මේක පුළුවන් උපරිමෙන් ජිම් එතකොට ඔය වර්කවුට් ඒ වචන පාවිච්චි කරන්නේ නැතුව උපරිම සරල විදිහට ඔයාට මේක කියලා දෙන්න try එකක් දෙන්න. අපි හිතමු ඔයා දවසකට බිත්තරය මුකුත් කන්නේ නැහැ. ඔයා chicken එහෙම මෙහෙන් කැවෙන්න පුළුවන්. ප්‍රෝටීන් කියලා ඔයා හිතලා යමක් ගන්නෙ නැහැ. අපි එක හිතමු. ඔයාට පුළුවන් නම් හැමදාම හිතලා අපි හිතමු මේක chicken gram 50ක් වෙන්න පුළුවන්.
බිත්තර දෙකක් වෙන්න පුළුවන්. මේ ගන්න දේ කන්සිස්ටන්ට්ලි හැමදාම ඔයා මොන ජංක් ෆුඩ් එක එදාට කෑවත් ගන්න. එහෙමනම් ඔයාගේ ප්‍රෝටීන් ඉන්ටේක් එක ඔයාගේ ඇඟට මොන හරි විදිහකට ප්‍රෝටීන් වැටෙනවා. දැන් මේකට හොඳම විදිහ ඔයාගේ ඇඟේ බර අරගෙන ඒක දෙගුණකින් වැඩි කරලා ඒ ප්‍රමාණයෙන් ප්‍රෝටීන් ගන්න එකයි. මේ කියන්නේ ඔයාගේ බර කිලෝග්‍රෑම් 50ක් නම් මේ වෙද්දි ඕක අපි දෙකකින් වැඩි කරනවා. එතකොට කිලෝග්‍රෑම් 50 දෙකකින් වැඩි කරාම 100යි. මේ කියන්නේ ග්‍රෑම් 100 දෙකෙන් වැඩි කළා ග්‍රෑම් ගානෙන ග්‍රෑම් 100ක ප්‍රෝටීන් ගන්න ඕනවා දවසකට. ඔයාට මේක ඇත්තටම මේකෙන් ඇත්තටම රිසල්ට් එකක් බලා ගන්න ඕනේ නම් ග්‍රෑම් 100 ප්‍රෝටීන් ගන්න අමාරුයි නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඔය ග්‍රෑම් 100 නුත් 175ක් 180ක් ගත්තනම් හොඳටම ඇති. මේ අපි කරන්න යන දේ ප්‍රතිඵලක් එනවද නැද්ද කියන එක තීරණය කරන එකම දේ තමයි කන්සිස්ටන්සි. ඔයා මොන හරි මම මේ කියන වීඩියෝ එකේ කියන මොකක් හරි එක දෙයක් අරගෙන ඒ එක දේ මාසයක් ෆලෝ කරොත් ඔයාට රිසල්ට්ස් අනිවාර්යෙන්ම එනවා. දැන් මේ ප්‍රෝටීන් කියන එකට කැමති විදිහට ඔයාගේ ඩයට් එකට දාගන්න පුළුවන්. මම මේ වෙද්දි මේ channel එකේ ඔක කැලරීස් විදිහට බ්‍රේක් ඩවුන් කරලා নানা ප්‍රකාර විදිහට ඔක ජිම් භාෂාවෙන් කියලා තියෙනවා. හැබැයි මං හිතන විදිහට ඔයාට මම ඇවිල්ලා තියෙන ඒක ගැන දැනගන්න නෙමෙයි. ඔයා මේ සරල විදිහට මේක ගාලා අල්ලගෙන apply කරලා රිසල්ට් එකක් බලන්න. So first step හැටියට අපි ප්‍රෝටීන් මොන හරි දෙයක් අපේ ඩයට් එකට ඉන්ට්‍රොඩියුස් කර ගන්නවා. ඒක අපි කන්සිස්ටන්ට්ලි තියා ගන්නවා. මම මේ කියන්නේ බිගිනර් ලෙවල් එකෙන්. මේ වෙද්දිත් ප්‍රෝටීන් ග්‍රෑම් ගන්නවා දන්නවනම් ප්‍රෝටීන් හැමදාම කනවනම් well done. අපිට පුළුවන් එනවා ආව ඊළඟ ස්ටෙප් එකෙන් තියන්න. ප්‍රෝටීන් ගත්තම අපිට ලොකු උදව්වක් වෙනවා අපේ බොඩි එකේ ෆැට් එක ප්‍රෝටීන් ගන්න එක නිසා බර්න් කරන්න. අපි මේකට කියනවා මේ ප්‍රෝටීන් එක ඩයිජෙස්ට් කරන්න අපේ ඇඟේ එනර්ජි පාවිච්චි වෙනවා. ඒ නිසා අපේ අර ෆැට් කැලරීස් උත් පාවිච්චි වෙන්න පුළුවන් මේ ප්‍රෝටීන් කන එක ඩයිජෙස්ට් කරන්න. ඒ නිසා ප්‍රෝටීන් කන එක නියම දෙයක්. ඒක වාසියකින් වාසියක් තමයි වෙන්නේ. හැබැයි ඊටත් වඩා ලොකු වැදගත්කමක් තියෙනවා මේ ප්‍රෝටීන් ගන්න එකෙන් ඔයාට ලබා ගන්න පුළුවන්. ඒ තමයි ප්‍රෝටීන් ගන්නවා වගේම ওই විදිහට ඔයාට පුළුවන් රෙසිස්ටන්ස් ට්‍රේනින් කරන්න. මේ රෙසිස්ටන්ස් ට්‍රේනින් කියලා කියන්නේ අපි normally exercise කියලා කියද්දී home workouts කියලා කියද්දී ඔයාට මතක් වෙන දෙයක් තමයි වෙන්න පුළුවන් දෙයක් තමයි ab workouts. mat එකක් දාලා ab exercises කරනවා. මේක හොඳ exercise ක්‍රමයක් තමයි. හැබැයි ඔයා specifically කරන්න ඕනේ resistance training. ඔයා මේ විදි ජිම් යන කෙනෙක් නම් ඔයාගේ යාළුවා ජිම් එකට යනවා නම් ඔයා දැකලා ඇති. එයා ස්කොට්ස් ගහනවා. එයා leg press machine එක use කරනවා. එතකොට ඔයාලා හිතනවා මේ මිනිහෙක් වගේ මේ බර උස්සලා මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. ඔය බර උස්සන එක තමයි අපි කියන්නේ resistance training කියලා. ඒකට ඔයා ජිම් යන්න ඕනේ නෑ මේ විදි ජිම් යන්නේ නැති කෙනෙක් නම්. ඔයා ජිම් යන කෙනෙක් නම් එහෙනම් ඔයාගේ වැඩි focus එක cardio වලට නොදී මම අර කිව්ව ජිම් exercises වලට තමයි පාවිච්චි කරන්න ඕනේ. ගෙදර ඉඳන් කරන කෙනෙක්ට ඔයා ab exercises, crunches ඊවට වැඩි අවධානයක් නොදී squat එක, lateral raise එක, lunges මේ වගේ exercises වලට ඔයා focus එක දෙන්න ඕනේ. මේ resistance කියන එක හරිම simple. මේ කියන්නේ මොකක් හරි ආකාරයකින් ඔයාගේ බොඩි එකට චැලෙන්ජ් එකක් දෙන. මේ චැලෙන්ජ් එක නිසා ඔයාගේ බොඩි එක grow වෙන්න help කරන exercises. පියවරෙන් පියවර අපි උස්සන බර මේක වතුර බෝතලයක් වෙන්න පුළුවන් ගෙදර exercise කරන කෙනෙක්ට. ඒ බර ටිකෙන් ටික වැඩි කරන ගමන් අපේ බොඩි එකේ strength එක වැඩි කරගන්නයි. දැන් මේක කරගන්න මම ඔයාලට workout program එකක් දෙනවා. workout free workout plan එකක් දෙනවා. ජිම් යන අයට වෙනම ජිම් ප්ලෑන් එකක් මම arrange කරලා තියෙනවා. සතියට දවස් 4ක් කරන හොඳටම ඇති ඕක. ඕක ඔයා මේ වෙදි කරන් යන exercises උත් එක්ක add කරගෙන ඔයාට කරන්න පුළුවන්. ගෙදර ඉඳන් train කරන කෙනෙක්ටත් ඔය විදිහටම මම exercise plan එකක් arrange කරලා තියෙනවා. ඒකෙදිව මතක තියාගන්න ඕන දේ තමයි මේ exercises වල weights බර පාවිච්චි කරන්න අවශ්‍ය වෙනවා. මම මෙහෙම weights කියලා කියද්දි බය වෙන්න එපා. ඔයා weights කියලා යකඩ යූස් කරන්න ඕනේ නැහැ. ගෙදර ඉඳන් ට්‍රේන් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් Coca-Cola බෝතල් දෙකක් අරගෙන මේකට වතුර පුරවලා එක්සර්සයිස් කරන්න. මේක ඔයාට ලේසි නම් ඔයාට පුළුවන් ඊට වඩා ටිකක් ලොකු සයිස් Coca-Cola බෝතල් දෙකක් පාවිච්චි කරන්න. ඒකට වතුර පුරවලා වතුර බර මදි නම් ඔයාට පුළුවන් වැලි පුරවන්න. ඔය විදිහට ඔයාට මොන හරි ආකාරයකින් ඊට පස්සේ පස්සේ උනන් ඩම්බල්ස් ගන්න පුළුවන්. මොන හරි ආකාරයකින් එක්සර්සයිස් එක චැලෙන්ජින් වෙන්න ඕනේ. අපි weights use කරනවා මේ එක්සර්සයිසස් කරාදී. බය වෙන්න එපා. මෙහෙම කරා කියලා ඔයාට පිරිමි කෙනෙක් වගේ cuts එන්නේ නැහැ. පිරිමි කෙනෙක් වගේ arms ලොකුට හැදෙන්නේ නැහැ, legs ලොකුට හැදෙන්නේ නැහැ. ඔයාගේ body එක tone වෙන එක විතරයි මේකෙන් වෙන්නේ. ඒ වගේම ඔයා මේ exercises කරලා දෙවෙනි දවසේ තුන්වෙනි දවසේදී අඟට චුට්ටක් අමාරු වෙයි. ඒක පොඩ්ඩක් බෙයා කරගන්න ගොඩක් අමාරු වෙන exercise කරන්න යන්න එපා. එතනින් එහාට ඊළඟ සතියේ
ආයෙ එක්සර්සයිස් කරන්න ගන්න. මේ එක්සර්සයිස් ප්‍රෝග්‍රෑම්ස් වලට අලුත් කෙනෙක් නම් මේකේ දාලා තියෙනවා එක්සර්සයිස් එකේ නම. ඒකත් එක්ක මේ නම උඩ ක්ලික් කරද්දී ඔයාලට එක්සර්සයිස් එකේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඒ වගේම එක්සර්සයිස් එකේ දාලා තියෙනවා sets and reps කියලා. set එකක් කියලා කියන්නේ reps ගොඩක එකතුවක්. reps කියන එකේ මම දාලා ඇති 12 10 8 කියලා. මේ කියන්නේ 12 වතාවක් කරන්න. 12 වතාවක් ඔය එක්සර්සයිස් එක කරාම අපි කියන එකට එක set එකක් කියලා. rest එකක් ගන්නවා. ඒක 10 වතාවක් ආය කරාම අපි කියන ඔන්න set දෙකක් කරා කියලා. ඔය විදිහට තමයි එක්සර්සයිසස් perform කරන්න ඕනේ. හරි. දැන් ප්‍රෝටීන් උත් කනවා. එක්සර්සයිස් රුටින් එකක් තියෙනවා. තව මොනවද ඕනේ? ඇඟ වෙනස් කරගන්න. මේ ස්කිනි ෆැට් එකෙන් මිදෙන්න. අන්තිම එක තමයි rest and recovery. ඒ වගේම ඉවසීම. මේක ස්ටාර්ට් කරද්දී හිතන්න එපා සතියෙන් ඇඟ වෙනස් වෙයි. මාසෙන් ඇඟ වෙනස් වෙයි. එහෙම හිතන්න යන්න එපා. ඔයා හිතන්න මේක ඔයාගේ බොඩි එකට ඔයා වෙනුවෙන් කරන ඉන්වෙස්ට්මන්ට් එකක් හැටියට. අපි කොල්ලෙක් හැටියට මම හෙයා කට්ටයක් ගන්නවා වගේ ගර්ල් කෙනෙක් හැටියට අපි හිතමු මොහරි මේකප් දෙයක් අරගෙන ඒක මාසෙන් මාසෙට ඉවරුනාම ගන්නවා වගේ එක්සර්සයිසස් උත් ඔයාගේ මේ self care වලට පාවිච්චි කරන ටූල් එකක් විතරක් හැටියට ගන්න. එහෙම අරගෙන ඔයාට පුළුවන් උපරිමෙන් මේකට ඔයාගේ දවසේ කාලය කැප කරන්න. සතියට දවස් 4කින් පටන් ගන්න ප්ලෑන්ස් ඔක්කොම මම free of charge second link in the description link කරලා තියෙනවා. ගිහලා download කරගන්න පුළුවන්. ඉතින් මේ ප්ලෑන්ස් try කරද්දී ඉවසීමෙන් ආසාවෙන් මේවා නිකන් fun එකට ඇඟ වෙනස් කරගන්න කරන දෙයක් විදිහට ආට කරන්න පුළුවන්. ඊළඟ rest and recovery මෙතන අදහස් වෙන්නේ පොඩ්ඩක් නිින්දට කාලයක් දෙන්න. නිදිය ගත්ත කියලා ටිකක් වැඩිපුර ප්‍රශ්නයක් නෑ. අම්මා බැන්නට ඒක ප්‍රශ්නයක් ලොකු. ඔයාට ප්‍රශ්නයක් නෙමෙයි. අම්මගේ බැලුමක් අහගෙන පොඩ්ඩක් වැඩියෙන් නිදිය ගත්ත කියලා එක්සර්සයිස් කරාට ඊළඟ දවසේ කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාගේ බොඩි එකට හොඳයි. ඒ වගේම මගේ ෆීමේල් ක්ලයන්ට්ස් ෆේස් කරන ඉෂුව එකක් තමයි පීරියඩ්ස් තියෙද්දි එක්සර්සයිසස් කරන්න ඕනේද? කරන්න අමාරුවෙන් කරන්න ඕනේද නැහැ. ඒ වීක් එක වට ස්කිප් කරලා දාන්න පුළුවන්. කරන්න නෑ එක්සර්සයිසස් ඒ වීක් එකේ. ඊළඟ ඉතුරු වීක්ස් තුනකට පාවිච්චි කරන්න පුළුවන්. අමාරුවෙන් කරන්න යන්න එපා. ආට දෙන්න පුළුවන් උපරිමයෙන් කරන්න. ඔයාලට කරන්න පුළුවන් උපරිමයෙන් වර්ක්අවුට් ප්ලෑන් එකේ තිබ්බොත් එම් reps 10යි කියලා කරන්න පුළුවන් reps 5යි නම් කිසි ප්‍රශ්නයක් නෑ. 5න් පටන් ගන්න. 5න් පටන් අරගෙන ඊට පස්සේ ඔයාට කාලෙත් එක්ක ඩෙවලොප් කරගෙන එන්න පුළුවන්. මේ ඔක්කොම කාලෙත් එක්ක අපි දාගන්න හදන හැබිට්ස්. මේ හැබිට්ස් වල ප්‍රතිඵලයක් හැටියට ඔයාගේ ඇඟ ෆිට වෙනවා. ඇඟ ෆිට වෙනවා, මානසික ෆිට වෙනවා. ඒ වල ප්‍රතිඵලයක් හැටියට ඔයා කන්නාඩි ඉස්සරහට ගියාම ඊළඟ පාර ඇඳුමක් ඕඩර් කරලා ගත්තී බඩ පේන්නේ නැති වෙනවා. ඉතින් මේ ඔක්කොම සයිකල් එකක් වගේ ඔයාට මට බොරුවට ෆෝල්ස් රියැලිටි එකක් දෙන්න ඕනේ නැහැ නිකන්. මාසෙන් ඇඟ වෙනස් වෙයි දැම්ම ගිහිල්ලා මේක කරන්න කියලා. ඔයා මේක හැබිට් එකක් හැටියට බිල්ඩ් කරගන්න. එතකොට ඔයාට ඇත්තටම මේ ෆිට්නස් කියන එක එන්ජොයි කරන ගමන් ඇඟ ලස්සන කරන ගමන් සතුටින් ඉන්න පුළුවන්. ඒ වගේම ඔයා මේක ගැන ගොඩක් ඉන්ට්‍රස්ටඩ් කෙනෙක් නම් ඇත්තටම ඩිෆරන්ස් එකක් කරගන්න ඕනේ. මට මං ආසයි ෆිට්නස් එක මේකේ තව ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් මම මේ කිව්වේ මේක සරලම විදිහට. මේකේ සයන්ටිෆිකලි කියන විදිහක් තියෙනවා. ඔයාට කන එක මෙෂර් කරලා ඔයාගේ රිසල්ට්ස් තව වැඩි කරගන්න පුළුවන්. ඒ විදිහට ඔයා කැමති නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ ක්ලික් කරලා කොහොමද කෑම මෙෂර් කරන්නේ, වර්ක් කරන කෙනෙක් නම් කොහොමද කෑම හදාගන්නේ, මේ කැලරිස් වලට මැච් වෙන්න කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ දැනගත් ඉන්ෆර්මේෂන් හොඳටම ඇති. මේක ඇප්ලයි කරන්න. ඇප්ලයි කරලා පස්සේ කාලේ කමෙන්ට් එකක් දාන්න මොකද්ද වුනේ කියලා. ඔයාගේ ෆැට් එක අඩු කර ගන්න නම්, ඇඟ ලස්සනට හදා ගන්න නම්